දැන් උට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඉහළින් පහර එල්ල කරන්නේ ලකුණු 6ක් වේ යුතුයි. ලකුණු 6යි. දුනිත් වෙල්ලාලගේ ලොං ඔෆ් ක්‍රීඩකයාගේ හිස්සට ඉහළින් දර්ශනීය ලොෆ්ටඩ් ඔෆ් ඩ්‍රයිව් පහරකින් ලකුණු 6ක්. ඒ සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ 250 වාර්තා වෙනවා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි. අලංකාරයි. අවශ්‍යම මොහොතකදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතකදී ලබාගත් ලකුණු 6ක් යන්න පුළුවන්. ලකුණු පූර්ව ලකුණු 250 කඩයිම ඉක්මවා යන ගැසූ 6 පහරක්. සුපිරි ගණේ 6 පහරක්. වයිට් පන්දුවක් ඉක්මන් ලකුණක් ලබා ගන්නවා. කඩුල්ලට පන්දුව යොමු කළා. තෙවන මිනිසුන්ට නියත වශයෙන්ම යොමු කරාවි. දැන් යොමු කරනවා තෙවන මිනිසුන්ට දැවි යාමක්ද නැද්ද යන්න තීරණය කිරීමට. කෙසේ නමුත් කුසල් මෙන්ඩිස්ට අවස්ථාව ලැබෙනවා. පන්දුවට පහර එල්ල කරා. Thank you. Keep running. Get the bats grounded. The wickets are broken. Ready to make the decision for big scoop. නදවුණු ක්‍රීඩකයෙක් හැටියට සංඥා කරන්න. ඒ අනුව ලකුණු 5ක් නෑනේ. ලකුණු 2ක් පමණයි. එහෙම වුණා නම් හොඳයි. එක ලකුණක් පමණයි කුසල් මෙන්ඩිස් දැන් ශතකයේ ලබා ගැනීම අවිනිශ්චිත වී තිබෙනවා. 93යි කුසල් මෙන්ඩිස්ට. පොද වෙල්ලාලගේ දැන් එක ලකුණු ලබා ගන්නට උත්සාහ කරයි පහර එල්ල කිරීමට. 6 පහර 4 පහර එල්ල කිරීමට. මේට කලින් වෙල්ලාලගේ එල්ල කර 6 පහර ඔබතන්ට එරෙහිව අනර්ග ලකුණු 6ක් යනවා. එක්ෂකව කලාපයෙන් පන්දුව 4 සීමාව වෙත ප්‍රබල උත්සාහයක් පන්දුව නතර කිරීමට හැකියාවක් නැහැ. ලකුණු 4යි. දුනිත් වෙල්ලාලගේ තමාගේ ඉටුවේ යුතු යුතුයකම වගකීම ඉතාමත් හොඳින් ඉටු කරනවා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය අලංකාර ලකුණු 4ක්. අනිවාර්යෙන් එක් දින සංචිතයක 20 සංචිතයක වමත් දඟපන්දු යවන්නේ මේ අනුව මේ ආකාරයේ පසුපසින් පැමිණ පිටියේ පන්දුවට පහර දී හැකි බලන්න දුනිත් වෙල්ලාලගේ තින්න කණ්ඩායමක සිටියම යුතු ක්‍රීඩකයෙක් කියා ඕනෑම නායකයෙක් ඉල්ලාවේ මේ ක්‍රීඩකයා කෙසේ වෙතත් අපි බලා ඉඳිමු. අලංකාරයි බලා ඉන්න තිබෙන්නේ අලංකාරයි කඩුව රකින්නාගේ හිසට ඉහළින් පන්දුව 4 සීමාව වෙත මේ යවුන් ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ හිටපු ශ්‍රී ලංකා 19 පහළ නායකයා මනවින් ක්‍රියාත්මක වෙනවා. ඉතාමත්ම දක්ෂ ප්‍රතිකරණයක් අනර්ග ප්‍රතිකරණයක්. විශේෂී පන්දු යවන්නේ කොවට බලන්න ඔහුට එල්ල කරන පහර ඔහු පාද චලනය වෙනස් කරනවා. පන්දු යවන්නාගේ මතය වෙනස් කරනවා. පතිතය වෙනස් කරනවා ඔහුගේ හැසිරීම තුළින්. ඒ අනුව තමයි ඔහු ලකුණු 4 ලබා ගන්නේ. මුහුකුරාගේ ක්‍රීඩකෙක් ලෙස ක්‍රීඩා කරන්නේ. ඉහළින් පහර එල්ල කරන්නේ අපි බලමු පන්දුව ගුවනේ වරක් පතිත වී පන්දුව 4 සීමාව වෙත කුසල් මෙන්ඩිස් ශතකය පස්සේ කළා. මේ යවුන් ක්‍රීඩකයාගේ පිතිකරණය නරඹනවා පන්දු යවන අන්තයේ සිට අනර්ග පිතිකරණයක් විශිෂ්ට පිතිකරණයක් දුනිත් වෙල්ලාලගේ පන්දු 11කින් ලකුණු 23ක් අවසන් පන්දු වරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබිය හැකි වින්දනය මනවින් පෙන්눔 කරන ඉනිමක්. ඊටමත් හොඳ පාර ඊටමත් හොඳ පුල් පාර ඔවටන් කේන්තියෙන් වේගයෙන් පන්දු යවන්නේ නමුත් ඊටමත් සුවිශේෂී පහරකින් වෙල්ලාලගේ ලකුණු 4ක් ලබා ගන්න. නායකයෙක්ගෙන් අහනවා මං යොමු කළ යුතු පන්දුව කුමක්ද? දැන් නායකයාගේ උපදෙස් ලැබෙනවා. මේ ක්‍රීඩකයාට යවුන් ක්‍රීඩකයා ඉදිරියේ ඔවටන් දැඩි අසීරුතාවයක මේ ඉනිමේ අවසන් පන්දුව. ඔවටන් ලකුණු 64ක් ඔහුගේ ලබාගෙන තිබෙනවා පන්දු වර 8යි පන්දු 5ක් තුර. ඉනිමේ අවසන් පන්දුව. නැවත පායින දෙසින් පන්දුව ඩීප් බෑක්වර්ඩ්ස් කාලයක වෙත එක ලකුණයි දෙවන ලකුණ ලබා ගැනීමට සූදානම්. පහසුවෙන්ම ලකුණු දෙක අත් කර ගන්නවා. ඒ අනුව මා සඳහන් කළ ඉලක්කය කරා පැමිණෙනවා. 270 පසු කරනවා. පන්දුවර 50 අවසන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම 271යි කඩලු 6කට. අනිවාර්යයෙන්